හෙලෝ මම මහේෂි අද අපි ආව ගම්පහ බොටනිකල් ගාඩන් එක බලන්න. මමයි හස්බන්ඩුයි මුළු සතියම මහන්සිලා වැඩ කරලා ඒ මහන්සිය නිවා ගන්න මේ වගේ ලස්සන පරිසරයකට ඉරිදට එන්න හිතුවා. ඔයත් ගම්පහ කොළඹ ආවට කෙනෙක් නම් ගම්පහ මල්වත්තට ඇවිල්ලා බලන්න. ඇත්තටම ලස්සන බලන්න දේවල් ගොඩක් තියෙනවා. මේ ග්‍රීන් හවුස් එක ඇතුලේ නම් තිබුණේ එක එක ජාතිය ලස්සන ඉන්ඩෝර් ප්ලාන්ට්ස් වර්ග. මම මීට කලින් දැකලවත් නැති ජාතිත් මෙතන තිබුණා. තිබුණු ඔක්කොම ටික වීඩියෝ කරගන්න බැරි වුණත් පුළුවන් විදිහට චූටි වීඩියෝ ක්ලිප්ස් ටිකක් මම ගත්තා. මෙතනට උදේ වරුවේ යන තරමට හොඳයි. මොකද එතකොට අවුව නෑනේ. රස නැති නිසා ලස්සන දේවල් ගොඩක් බලා ගන්න පුළුවන්. ඔයාලා දන්නවද ලංකාවේ ප්‍රථම රබර් වගාව තිබිලත් තියෙන්නේ මෙතනම තමයි. ඒ කාලේ ආපු සුලිකණු ආටුවක් නිසා ඒ රබර් වගාව විනාශ වෙලා. ඒත් දැනට පළවෙනි රබර් ගස් වලින් කීපයක් එතන බලා ගන්න පුළුවන්. රබර් වගාව වීඩියෝ ක්ලිප් එකක් නම් මට ගන්න ලැබුණේ නෑ. මේ ග්‍රීන් හවුස් එක ඇතුළට ගියාම නම් එළියට එන්න හිතෙන්නේ නැති තරම්ම ලස්සනයි. අපි ගොඩාක් වෙලා මෙතන හිටියා. මේ කාලේ නම් එච්චරම වැස්ස එහෙම නැති හින්දාද දන්නේ නැහැ. මල් එහෙම නම් ගොඩක් තිබුණේ නෑ. කොළම කොළ පාට පරිසරය තමයි ඉතින් ගොඩක්ම බලන්න තියෙන්නේ. මෙතන නම් සමනල්ලු ගොඩක් හිටියා. වීඩියෝ වලට ඉතින් එච්චර මේ වගේ දේවල් පේන්නේ නැහැනේ. S2 නම් ගොඩාක් ලස්සනයි මෙතන. මල්වත්ත ඇතුලේ බර්ත්ඩේ ෂූට්, ඇනිවර්සරි ෂූට්, වෙඩින් ෂූට් එහෙමත් ගන්න පුළුවන්. අපි යනකොට චූටි බබාලා ගොඩකගේ බර්ත්ඩේ ෂූට් කරන ගමන් කට්ටිය ගොඩක් හිටියා. ඒවටත් මෙතන ඇත්තටම ලස්සනයි. මේ වීඩියෝ එක ෆෝන් එකේ නෝමල් කැම් එකෙන් තමයි අරන් තියෙන්නේ. කිසිම ඉෆෙක්ට් එකක් දාලා නැහැ මේකට. ලස්සන ඉෆෙක්ට් එකක් එහෙම දාලා එඩිට් කරලා ලස්සන ෂූට් එකකට එහෙමනම් මාර ලස්සනයි මේ පරිසරය. කොහේ ගියත් ඉතින් අපිට මේ වගේ යාළුවෙක් නම් හැමදාම හම් වෙනවා. මෙයාත් හරි හොරතයි. ඒක විදිහේ කට්ටිය ඉතින් මෙතනට එන ඇත්තටම එක ප්‍රයෝජන ගන්න. අපි නම් ගියේ ඉතින් ටිකක් ඔළුව නිදහස් වෙන්න පරිසරය බලලා ඇවිදලා ඉන්නනේ. ගොඩක් කට්ටිය මෙතන පොත් කියවනවා, ළමයි ඇවිල්ලා පාඩම් කරනවා. බලන්නකෝ මේ පාරේ වැටලා තියෙන දම්පාට මල් වල ලස්සන. මොනවද කියලා නම් දන්නේ නැහැ. හැබැයි මාර ලස්සනයි පාර. ඔය ඒව මේව ඔක්කොම බලාගෙන ඉතින් අපි ගියා හංස බෝට්ටු පදින්න. මෙතනින් ටිකට් එකක් අරන් තමයි පල්ලෙහා තියෙන වැවේ හංස බෝට්ටු පදින්න තියෙන. චූටි ගාණක් වෙන්නේ 300ක් හරි 350ක් හරි තමයි උනේ එක බෝට්ටුවකට. ඒ බෝට්ටුවේ දෙන්නෙක්ට යන්න පුළුවන්. දෙන්නෙක්ටයි තව චූටි බබෙක්ට වුණත් යන්න පුළුවන්. මගේ හස්බන්ඩ් ලොකුම ලොකු බෝට්ටු නැව් පිස්සුවක් තියෙනවා. බෝට්ටු පදන වැඩේට මෙතනින් ආසම වුණේ එයා තමයි. බෝට්ටු පදින්න තියෙන පැය භාගේ පොලිවත් විවේකයක් හම්බුන්නේ නැහැ මගේ කකුල් දෙකට නම්. මොකද මෙයාගේ බෝට්ටු පිස්සුව හින්දා ඒ පැය භාගෙම බෝට්ටුව පැදම තමයි ඉතින් හිටියේ වැව වටේම. මේ වතුර නම් මාර පිරිසිදුව තිබුණා. දුඹුරු පාටට වගේ තියෙන වැවේ පතුලේ රොන් මඩ තියෙන නිසා. ඊට පස්සේ අපි කෙලින්ම ආවේ ඔසු උයන බලන්න. අපි මීට කලින් දැකලා නැති පොඩි බෙහෙත් පැලෑටි ටිකකුත් මෙතනින් අපි බලාගත්තා. පොඩි බබාලට නම් මෙතන සෙල්ලම් උයනක් තියෙනවා. ෂෝක් එකට සෙල්ලම් කරන්න පුළුවන් නිදහසේ. මේ සෙල්ලම් උයනට එහා පැත්තෙන් සමනල්ල උයනක් තියෙනවා. මෙතන එක සමනල්ලු ගොඩක් ඉන්නවා කියලා බෝඩ් එකක් නම් ගහලා තිබුණා. අපිට නම් ටික දෙනයි බලා ගන්න පුළුවන් වුණේ. අන්තිමටම අපි ආවේ මීවන උයනට. මෙතන එක වර්ගයේ මීවන ශාක විශේෂ තමයි බලා ගන්න පුළුවන් වුණේ. ඊට පස්සේ අපි දවල්ට කන්න ගෙනාපු බත් එකත් කාලා ගම්පහ මල්වත්තට ටටා බායි කියලා ගෙදර එන්න ලෑස්ති වුණා. මතක ඇතුව තමන් ගෙනියන shopping bag අපදව්වේ වගේ දේවල් ගෙදරම අරගෙන එන්න. එහෙනම් අදට මගේ වීඩියෝ එක ඉවරයි. bye.